Welcome to Life with Littles. කොහොමද ඉතින් හැමෝටම ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. TikTok එකේ ගොඩ දෙනෙක්ගේ ආදරණීය ඉල්ලීම මත ඔන්න අපි ඔයාලට බලන vlogs ගේන තීරණය කළා. ඉතින් අපි අපේ first vlog එකේම පටන් ගන්න හැදුවේ අපේ ලොකු බබාගේ birthday shoot එකෙන්. අපි බලමුද shoot එක දවසේ ගෙවුනේ කොහොමද කියලා. මම මේ ලහිය ලෑස්ති කරන්නේ මගේ ලොකු බබාව. එයාගේ නම ආයුෂ්. TikTok එකේ ගොඩක් අය නම් දන්නවා මෙයාව. මේ ලබන්නේ ආයුෂ් බබාගේ 4 වෙනි උපන්දිනය. ඉතින් අපි ආයේ කලින් බර්ත්ඩේස් වගේම මේ පාරත් ෂූට් එකක් කරන්න තීරණය කළා. අපි බබාගේ ෂූට් එකට දිනේ තෝරගත්තේ බබාගේ බර්ත්ඩේ එකට කලින් දවස. ඉතින් මේ ඉන්නේ මගේ දෙවෙනි බබා. මෙයාව නම් ගොඩක් අය දන්නවා. මෙයාගේ නම ආශ්වි. අද නම් මාස 9යි. මේ ෂූට් එක ගොඩක් විශේෂ වෙන්නේ අපේ ආශ්වි බබාට. මොකද මේක තමයි යාගේ ෆස්ට් ෂූට් එක. එතකොට මේ ඉන්නේ මම. මගේ මේකප් මම්ම තමයි දාගන්නේ. ප්‍රොෆෙෂනල් නම් නෑ හැබැයි. ඉතින් මේ ඩ්‍රයිව් කරන්නේ මගේ හස්බන්ඩ්. අපි මේ කේක් එකත් අරගෙන යන්නේ ස්ටුඩියෝ එකට. අපිට කේක් එක හවස 1 වෙනකොට හම්බුණා. අපිට ස්ටුඩියෝ එකට යන්න තිබුණේ හවස 3ට. ඒ යද්දිත් අපි චුට්ටක් පරක් වෙලා තමයි ගියේ. මේ ඉන්නේ අපි චූඩි පැංචි. එයා නම් දැන් ටිකක් හරි දඟයි. අපි ෂූට් එක පටන් ගත්තා. මුලින්ම මේ මල්ලි ෆොටෝස් කරේ බබාගේ කේක් එක. ඊට පස්සේ තමයි අපේ අකි බබාගේ ෆොටෝස් ටික කරන්න පටන් ගත්තේ. පේනව නේද කියවිලා මේ ඉවරයක් නැති කියවිලා තමයි තියෙන්නේ. ඔන්න බලන්න මෙයා අඬන්නේ මොකද කියලා. මෙයා අඬන්නේ තාත්තියාව එතන තියලා ගියේ හින්දා. අපි කොච්චර හැඩට අන්දලා ලස්සනට කවලා පොවලා ලස්සන කරත් වැඩක් නැහැ. දුවලා ආදරේ තාත්තලටම තමයි. බොරු නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකො එහෙම නැති අය. මේ අපේ පුංචි පවුල. අපි ටීම් කලර් එක විදිහට තෝරගත්තේ බ්ලැක් කලර් එක. ඉතින් අපි ඒ කලර් එකෙන් ෂූට් එකක් කරලා නැති හින්දා බබාලා දෙන්නත් එක්කම ෆ්‍රොක්ස් හැදෙව්වා. ලේසි නෑ බබාලා දෙන්නත් එක්ක ෂූට් එකක් කරනවා කියන්නේ. අපි පරක් වෙලත් නේ ස්ටුඩියෝ එකට ගියේ. ඉතින් අපිට පැයක් වගේ කාලයකදී අපි ලස්සනට ෂූට් එක කරගත්තා. ඔයාලා දකින්න ඇත නේද YouTube එකේ shorts videos වලයි TikTok එකේ videos වලයි අපේ photos ටික. ඉතින් අපිට මේ ලස්සන photos ටික කරලා දුන්නේ Art Monkey page එකේ දිලින මල්ලි. Thank you මල්ලි ඔයාට. එතකොට මේ මගේ නංගි. එයාටත් ගොඩක් මම ස්තුතිවන්ත වෙනවා මට support කරාට. කේක් එක හදලා දුන්නේ Little Cookies page එකේ උත්පලා නංගි. Thank you නංගි ඔයාටත්. ඉතින් අපි photo shoot එක ඉවරලා ගෙදර යන ගමන් තමයි මේ. ඒ යන අතරමඟදී අපේ චූටි පැංචිලත් හොඳටම නිින්ද ගිහිල්ලා තිබුණා. මං කිව්වනේ ෂූට් එක කරේ බබාගේ බර්ත්ඩේ එකට කලින් දවසේ කියලා. මේ ඊට පස්සේ දවසේ උදේ. මං ඉතින් උදේම නැගිටලා කිරිබත් හැදුවා. ඒ අතරේ අපේ ආශි බබාගේ කෑම එකත් මම ලිපේ තිබ්බා. නංගි බබා එතකොටත් නිදාගෙන තමයි හිටියේ. මහයි තාත්තයි එකතු වෙලා අකිත් එක්ක කිරිබත් කපලා සුබ පැතුවා. හවස පොඩි ෆන්ක්ෂන් එකක් අරගෙන අපි කේක් කපලා පොඩ්ඩක් විනෝද වුණා. ඉතින් අපි හිතපු විදිහට හරිම ලස්සනට බබාගේ බර්ත්ඩේ එක ගෙවුණා.
හිතනවා ඔයාලා මේ vlog එක බලලා සතුටු වෙන්න ඇති කියලා. මේ අපේ ෆස්ට් vlog එක නිසා පොඩි අඩුපාඩුකම් තිබුණොත් කමෙන්ට් කරගෙන යන්න. මොකද ඉස්සරහට ගෙන vlogs වලදී ඒව අපිට හදාගන්න පුළුවන්. ඉතින් දිගටම ඉන්න අපිත් එක්ක. vlog එක බැලුවටත් බොහොම ස්තුතියි හැමෝටම. subscribe කරලා like කරගෙනත් යන්න අමතක කරන්න එපා. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක් හැමෝටම.